හායි යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවද? අද ගෙනාවේ ස්ටඩි ව්ලොග් එකක් නම් නෙවෙයි ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් සෑන්ඩ්විච් රෙසිපි එකක්. සින්දුවකුත් දාගෙන වැඩේට ලෑස්ති වෙන්න මේ චෙෆ් සජානියන් චෙෆ් භාග්‍ය. තායිති දැන් අපි බලමු සෑන්ඩ්විච් හදන්න ඕනි කරන්නේ මොනවද කියලා. මම දන්නවනේ ලේසියෙන් සෑන්ඩ්විච් එකක් හදන්න නම් අපිට ඕනි කරනවා පාන් ගෙඩියක්. පාන් ගෙඩියක් ගත්තා. අපිට පාන් ගෙඩි දෙකක් හම්බුණා. එකක් අපේ යාළුවගේ අක්ක කෙනෙක් අපිට බත් එකක් ගෙනල්ලා දුන්නා. එයා බත් එක කියන ගමන් අපිට පාන් ගෙඩියකුත් ගෙනත් දුන්නා. ඉතින් පාන් ගෙඩි දෙකක් තියෙනවා. ඊට පස්සේ සෑන්ඩ්විච් හදන්න නම් ඕනි කරන දෙයක් නෙවෙයි. හැබැයි අපි ගාව සමපෝෂ තියෙනවා සෑන්ඩ්විච් හදන ගමන් කන්න. සම්පෝෂක මාර රසයි. මේ තියෙන්නේ අපේ බත් එක. අර අක්ක කෙනෙක් ගෙනත් දුන්න කිව්වේ. ඒ බත් එකක් තියෙනවා කන්න. ඊට පස්සේ මේ ඒ දෙක පැත්තකින් තියන්න සෑන්ඩ්විච් වලට ඕන පාන් පෙන්නුව අපි මේ ඉන්නේ අපේ ලුණු සුද්ධ කරන ළමයා. මම හිතන්නේ ඒ වෙලාවේ යා හොඳටම අඬ හිටියේ කිහිඳ තමයි මම වීඩියෝ කරේ. ඊට පස්සේ ලුණු ඕන, පේන්නේ සලාද කොළ ඕන, තක්කාලි ඕන. ඒ සලාද ටික මං කිව්වට පස්සේ තමයි මේ ළමයා පෙන්නන්නේ. බටර් එකක් ඕන, ඇස්ට්‍රා. ඊට පස්සේ සමපෝෂ පෙන්නුවා ඉත් පෙන්නනවා. ඒ තියෙන සම්පෝෂක ගොඩක් රසයි. ඊට පස්සේ තක්කාලි අපි සොසේජස් එක පැකට් එකයි ගත්තේ. පොඩ්ඩක් මදි වුණත් එක්ක අර කරල් 7ක් තියෙන පැකට් එක ඒක ගත්තා. පස්සේ කඩු ඉවත් කරගත් බිත්තර ඕන. මේ තියෙන්නේ අපේ ජූස් කප් එක. මේක ලොකු ඉවරයි. නෑ හදලා ඉවර නෑ. ඒ අපි හදන විදියට වීඩියෝ එක විනාඩි මං හිතන්නේ 30ක් හරි 35ක් හරි දිග වීඩියෝ එකක්. ඒක තමයි මම ඔය ෂෝට් කරලා දාලා තියෙන්නේ. ඒ වීඩියෝ එක බැලුවා නම් ඔයාලා කවදාවත් ආයේ මගේ වීඩියෝ බලන්නේ නෑ. ඒ නිසා මම ඒක ගොඩාක් ෂෝට් කරලා වීඩියෝ එක දැම්මා. අපි හැදුවේ එග් ඇන්ඩ් සොසේජ් සෑන්ඩ්විච් එකක්නේ. මේකට ඕන කරන බඩු ටික මම ඔයාලට කිව්වා. ඒ බඩු ටික ඒ විදියටම ඕනෙත් නැහැ. අපි ගත්ත බඩු වලට වැඩිය තව ඉන්ග්‍රීඩියන්ට්ස් ඔයාලට මොනවා හරි ගන්න පුළුවන් නම් ඒව ඇඩ් කරත් ගොඩක් රස වෙයි. අපි කරේ පාන් පෙති දෙකක් අරගෙන ඒ පාන් පෙති දෙකේ ඇස්ට්‍රා ටිකක් තවරලා ඊට පස්සේ අපි හදාගත්තු අර බිත්තර පේස්ට් එක තියෙනවනේ. බිත්තර පේස්ට් එක හැදුවේ කොහොමද කියලාත් මම ඔයාලට කියන්නම්. අපි ගත්තේ බිත්තර තුනක්නේ. ඒ බිත්තර තුනට බටර් ටිකක් ඇස්ට්‍රා ටිකක් ඇඩ් කරලා ඊට පස්සේ ගම්මිරිස් චුට්ටකුයි ලුණු චුට්ටකුයි ඇඩ් කරලා ඒක හොඳට පොඩි කරන්න. ඊට පස්සේ පොඩි කරාට පස්සේ පේස්ට් එකක් එනවා. ඒ පේස්ට් එක අපි ඇස්ට්‍රා ලේයකට උඩින් ගානවා. ඊට පස්සේ අපි අර පොඩිවට කපාගත්තු සොසේජ් ටික තියෙනවනේ. ඒකෙන් 5ක් අරගෙන උඩින් දාලා ඊට පස්සේ ඊට උඩින් තක්කාලි අපි රවුමට කපා ගන්නවා. ඒ රවුමට කපාගත්තු තක්කාලි ටික උඩින් තියනවා. ඊට පස්සේ මේ සලාද කොලයක් තියලා තව පාන් පෙත්තක බටර් ගාලා ඒ පාන් පෙත්ත උඩින් තියලා ටූත් පික් වලින් එක පොඩක් තද කරලා තියාගත්තා. අපි ළඟ ටූත් පික් තිබ්බේ නැහැ. අපේ මුස්ලිම් යාළුවෙක් ගාව ටූත් පික් තිබිලා ඊට පස්සේ අපි යාගෙන් ඉල්ලගත්තා. මේ වීඩියෝ එක බලන ගොඩක් දෙනෙක් හොස්ටල් එකක හරි බෝනිමක හරි ඉන්න පුළුවන්. ඔයාලට හැමදාම අපි 3 වෙලටම බත් කනවනේ. ඉතින් මේ වගේ පොඩි දෙයක් අපිට අපි කන්න ආස දෙයක් මෙහෙම හදාගෙන ගද්දී ඒක හරි හොඳයි. ඉතින් ඒ කියන්නේ යාළුවෝ 3 දෙනෙක් හරි 4 දෙනෙක් හරි අපේ හොස්ටල් එකේ රූම් එකේ 8 දෙනෙක් ඉන්නවා. ඒ 8 දෙනාගෙන් අපි 3 දෙනා තමයි එදා අපි 3 දෙනා තව මුස්ලිම් යාළුවෝ දෙන්නෙකුයි තමයි හිටියේ. මෙත් ගෙදර ගිහිල්ලා ඒක නිසා ඉතින් අපි 3 දෙනා මේක හැදුවා. ඇත්තටම මේක රසට ආවා. අපි මේ සෑන්ඩ්විච් හදපු දවසේම අපිට අසයින්මන්ට් එකක් කරන්න තිබුණා. ඒ අසයින්මන්ට් එක අපි ටිකක් කරුණු හොයලා තව කරුණු ටිකක් හොයන්න තමයි තිබුණේ. ඒ කරුණු ටික හොයන්නත් එක්ක අපි රෑ ටිකක් නිදි මරන්න හිතාගෙන තමයි මෙහෙම මොනා හරි හදාගෙන අර බත් එකත් කාලා එහෙම කියලා හිතාගෙන තමයි හැදුවේ. හැබැයි මම නම් රෑ 12 වෙද්දි නිදි. මට ගොඩක් වෙලා කතා කරලා මම නැගිටින්නෙත් නැති නිසා යාළුවෝ දෙන්න උදේ 3-4 වෙනකන් ඒ වැඩ ටික ඉවර කළා ඊට පස්සේ නිදාගෙන තිබුණේ. ඉතින් මේ වගේ දවස්
අපිට හැමදාම හම් වෙන්නෙත් නෑ. හැබැයි ඒ වගේ දවස් ඇත්තටම හරි ලස්සනයි. අපි ගොඩක් ස්ට්‍රෙස් එකෙන් ඉන්න වෙන්න පුළුවන්. අපිට එක්සෑම් වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රෙෂර් එකකින් ඉන්න කාලයක උනත් වගේ පොඩි ටයිම් එකකට පුළුවන් අපේ ස්ට්‍රෙස් එක සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න. ඉස්සර මං කැම්පස් යන්න කලින් අහලා තියෙනවා නිදි මරාගෙන අසයින්මන්ට්ස් කරන්න, ඊට පස්සේ යාළුවොත් එක්ක රෑ නිදි මරපු දවස්, ඒ වගේ දේවල් තියෙනවා. ඒවා හරි ලස්සනයි කියලා. ඇත්තටම කැම්පස් ගියාට පස්සේ තමයි තේරෙන්නේ අර ලොකුවට වැඩ තියෙන දවස්වල වුණත් මේ වගේ යාළුවොත් එක්ක එකට එකතු වෙලා දේවල් කරද්දී, කෑම බීම හදද්දී, ඊට පස්සේ යාළුවොත් එක්ක එකතු වෙලා ඇක්ටිවිටි කරද්දී ඇත්තටම කැම්පස් ජීවිතේ කියන්නේ ගොඩක් සුන්දර ජීවිතයක්, සුන්දර තැනක් කියලා අපිට නිල තියෙනවා. සෑන්ඩ්විච් ටික හදලා ඉවරයි දැන්. අපි මුලින්ම රස බලන්න කියලා දුන්නේ අපේ රූම් එකේ ඉන්න මුස්ලිම් යාළුවෝ දෙන්නට. එයාලා දෙන්න කාලා බලලා ගොඩක් රසයි කියලා කිව්වා. අපි තුන්දෙනාම හදපු තුන්දෙනා නිසා අපිටම ටිකක් අර රසයිද නැද්ද කියලා කියන්න බැරි හින්දා අපි මුලින්ම දුන්නේ අපේ මුස්ලිම් යාළුවෝ දෙන්නට. කොහොම හරි රසට ආවා. මේ විදියට ඔයාලත් හදලා බලලා කියන්න ඔයාලටත් රසට සෑන්ඩ්විච් එක ආවද කියලා. අපි හදපු එක රසයි. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ආයෙත් ලස්සන වීඩියෝ එකක් ගෙන කල් හැමෝටම සුබ දවසක්.